Welcome to back skyteam.lk my YouTube channel. අද ගෙනත් තියෙන්නේ DJI Lito 1 කියන version එක. DJI Lito 1 standard version එක ගෙනත් තියෙන්නේ. ඒකේ full unboxing review එකක් තමයි මේ දෙන්නේ. ඔය විදිහ තමයි ඇවිල්ලා තියෙන්නේ box එක. include වෙන දේවල් ඔක්කොම තියෙනවා. හරි. දැන් unbox කරගත්තා අපි අරන් බලමු step by step drone එක ගන්නවා. හරි අපි box එක ගත්තා. drone එක ඔන්න විදිහට quality තමයි ඒගොල්ලෝ පැකින් කරලා එවන්නේ අර සිල්ක ජැකට් එක. ඊපස්සේ ඔය තියෙන්නේ propellers battery එක screw driver එක ඒකත් එකම පැකින් එකක් වගේ තමයි එන්නේ. දැන් ඔය තියෙන්නේ RCM3 remote control එක. මේකේ transmission range එක බැලුවොත් ඔයාලට ගොඩක් ලොකු transmission range එකක් තමයි මේක ලැබිලා තියෙන්නේ. ඔය manuals book ටික DJI Fly app එක download කරන්න අදාළ ඒවා. මේ sticker එක screw driver එක ඔයාලට ලැබෙන items ටික ඊට පස්සේ propellers හම්බෙනවා ඔයාලට wings ඒ කියන්නේ damage එකක් වුණොත් මේ සවි fix කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක damage වෙන සම්භාවිතය ගොඩක් අඩුයි. මේ omnidirectional sensors මේකට ලැබිලා තියෙනවා මේ drone එකට. ඒක හොඳ feature එකක්. අනික මේ drone එකේ weight එක ගත්තොත් 249 gram වලින් තමයි මේක include වෙන්නේ. ඒ කියන්නේ weight එක මේකේ RCM3 remote එක හොඳ material එකේ high quality material තමයි DJI ලා මේකට use කරලා දෙන්නේ. ඇත්තටම මේ වෙන drones සාපේක්ෂව ගත්තොත් stability එක අනික මේකේ return to home option ගැන කිව්වොත් මම මේක ගිය part එක take off කරපු විදිහට ඒ විදිහටම end හැකියාවක් මේ Lito version එකේ ලැබිලා තියෙනවා. මොකද ඒක වෙන්නේ AR setting system පද්ධතිය නිසා. හරි දැන් drone එක හැමෝම බලන් ඉතින් drone එක එළියට ගන්න. දැන් drone එක එළියට ගන්න බලන්න. අපි දැන් ඔය විදිහට තමයි drone එක unbox කරලා ගන්න එළියට. හරිම affordable look එකක් තමයි design කරලා තියෙන්නේ. material එක නම් කියන්න වචන නැහැ. ඉතින් ඇත්තටම මාර high quality material තමයි තියෙන්නේ. අර තියෙන sense එක down sense එක අර තියෙන්නේ උඩට එන sense එක අරක bottom sense එක අන්න 360 gimbal බලාගෙන යට හැකියාවක් තියෙනවාට අන්න හරි ඉන්ස්ටෝල් කරගත්තා. අනික මේක drone එක ඔටෝම දිගාරිද්දී ඔටෝම light ඒ කියන්නේ drone එක on කර ගැනීමේ හැකියාවක් මේ Lito 1 version එකට ලැබිලා තියෙනවා. මේක අපෙන් buy කරන්න පුළුවන්. අපිට WhatsApp number එකක් හෝ දුරකථන ඇමතුමක් ගන්න 077 439 077 462 39 ඔය numbers දෙකෙන් එකකට call එකක් කරන් අපිව contact කරලා මේ drone එක ඔයාගෙම කරගන්න පුළුවන්. okay. drone එක take off කරන්නේ මේ joystick දෙක මෙන්නම W ඒ කියන්නේ මෙහෙම එළිය පැත්තට W අකුර හැදුවම drone එක take off කියනවා. take off. හරි දැන් take off කිව්වා. ඒත් එක්ක මේ joystick එක ඉහළට ඔසවන්න ඕනේ. ඒ කියන්නේ වම් අත පැත්තේ joystick එක මෙන්න මේ විදිහට. ඔන්න දැන් drone එක take off වෙනවා. හරි speed එක drone එක හරි. දැන් take off. ඔය තියෙන දැන් drone එක take off කරනවා. මේ අතට දාන්න. හරි ඔය drone එක take off වෙලා තියෙන්නේ. දැන් drone එක ටිකක් height කරලා බලන්න. height කරනවා. ඔය drone එක දැන් මේ වෙලා දැන් rotate drone එක ටිකක් අපි පිටිපස්සට දාගමු. හුරු පැත්තට drone එක මේවා කරගන්න ඕනේ. ඉන්න මේ හුරු පැත්තට හදා ගන්න ඕනේ. drone එක හැම වෙලේකම drone එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ පිටිපස්සට තමයි drone එක තියෙන්න ඕනේ. පිටිපස්සේ ඉස්සරහට නැත්තම් drone එක මාරු වෙනවා. හරි. ඊට පස්සේ drone එකේ joystick වලින් වෙන්නේ මේ වම් අත පැත්තේ joystick එක මේ අල්ලන්න. මේක ඉහළට කරොත් drone එක ඉහළට එනවා. ඊට පස්සේ මේක පල්ලෙහාට ඇදලා මෙන්න මේ විදිහට drone එක take off වෙනවා. ඊට පස්සේ drone එක මේ පැත්තට මේ joystick එක move කරොත් drone එක මේ පැත්තට rotate වෙනවා.
මේ පැත්තට කරොත් මේක මෝව් වෙනවා. මේක ඒ කියන්නේ මේ ජොයිස්ටික් එක ඉස්සරහට කරොත් ඩ්‍රෝන් එක ඉස්සරහට යනවා. මේක පිටිපස්සට කරොත් ඒ වගේම ඩ්‍රෝන් එක පිටිපස්සට එනවා. මේ පැත්තට කරොත් ඩ්‍රෝන් එක මේ පැත්තට යනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එක මේ පැත්තට කරොත් දකුණු අත පැත්තට යනවා. ලෙෆ්ට් රයිට් යනවා. දකුණට යනවා. ඒ ටික තමයි වීඩියෝ එකක් දාන්නේ මෙතනින්. ඊට පස්සේ ෆලෝ මෝඩ් දාන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතන ක්ලික් කරලා තමයි ෆලෝ මෝඩ් වලට යන්නේ. මේ වගේ ඕපන් ඒරියා එකක් වෙනවනේ ෆලෝ මෝඩ් දානවා නම්. හරි ඕකේ. මේ ලිටෝ 1 ඩ්‍රෝන් එකේ මේවා ටික කී සෙටින් ටික මේ ඩොට් තුන ඔබලා තමයි සෙටින් වලට යන්නේ. මෙන්න මේ මෙතන තියෙන ඩොට් තුන. ඔන්න ඔබලා මෙතන බයිපාස් බ්‍රේක් ඔෆ් කියලා තියෙනවා. බයිපාස් කියන්නේ බාධක මගහැරලා බ්‍රේක් කියන්නේ බාධකයක් නැගින් නවතිනවා. ඔය ටික තමයි ඊට පස්සේ ඔටෝ RTH ඇටිටියුඩ් එක වෙනස් කරගන්න මෙතනින් තමයි. ඊට පස්සේ කම්පාස් නෝමල් තියෙනවා. ඒ කියන්නේ කැලිබ්‍රේෂන් එක එක් කරගන්න හැටි බලමු. මෙතන උඩ දීලා මේක ස්ටාර්ට් දෙන්න ඕනේ. ස්ටාර්ට් දීලා ඩ්‍රෝන් එකේ මේ පෙන්වන විදිහට කරකවන්න ඕන. මේ ඩ්‍රෝන් එකට අල්ලන්න. ඩ්‍රෝන් එක කරකවන්න ඕනේ මෙන්න මේ ආකාරයට. මෙහෙම කරකවන්න ඕනේ. ඊට පස්සේ මේක අරගෙන මේක ආයෙමත් මේ අතට කරකව ගන්න ඕනේ. 360. ඊට පස්සේ අන්න අර වගේ මේ සක්සස්ෆුල් කියලා මේකක් එනවා. මම ආයෙ පෙන්නන්න. ඔව් සක්සස්ෆුල් කියලා ආවා දැන්. දැන් මේක කට් කරලා ඊට පස්සේ අර ටිකක් බලමු. හරි. ආයන් ඒ ටික කරා ඊට පස්සේ unfoldable ඒ ටික I කියන්නේ arm එක මේවා කරද්දී power on and power off ඔය ටික. ඊට පස්සේ drone එක නැති වුණා drone එක හොයාගන්නේ find my drone කියන තැනින්. මෙන්න මේ විදිහට alarm එකක් වදිනවා drone එකේ. දැක්ක එන්නේ එකෙන් තමයි drone එකේ නැති වුණොත් අපි අතින් ඒකෙන් හොයාගන්නේ සිස්ටම් එක. ඊපස්සේ control එකේ තියෙනවා මේ ස්ටෑන්ඩඩ් ඒ කියන්නේ අකුරු පේන ආකාරය ලොකු පොඩි කරගන්න zoom කරන්නේ මේකෙන්. ඊට පස්සේ gimbal එක follow mode FPV mode ඒක දාන්නේ මෙතන. ඊට පස්සේ gimbal calibration එක කරන්නේ මෙන්න මේකෙන්. අනිවාර්යෙන් වෙන්න ඕනේ මේක මාස් 3කට සැරයක් gimbal calibration එක ඒකත් auto දෙන්න ඕනේ manual නෙමෙයි auto. auto දීලා මෙන්න මේ විදිහට යනවා successful වෙනකන්. දැන් gimbal එක මම හොලවන්නේ. දැන් auto adjust කරගන්නවා. යාම දෙපැත්ත හැරිලා කරගන්නවා ඒක calibrate කරගන්නවා. මෙහෙම තියලා තියමු. දැන් 70 ආවා 80 ආවා. හරි calibration successful කියලා මේ වගේ message warning එකක් එනවා. එතකොට ඔක්කොම okay කියලා තමයි කියන්නේ. ඊට පස්සේ stick mode ඒ කියන්නේ ඉස්සරහට පිටිපස්සට යනවා customize කරගන්න මෙතනින් customize කියලා තියෙනවා. RC calibration එක මම ඒක කරලා තියෙන RC calibration එක කරන්නේ drone එකේ power එක off කරලා දෙන RC calibration එක කරන්නේ. fine tutorial කියන්නේ අර යවන්න කලින් දෙන information ගන්න තැන. කැමරා ගැන ගත්තොත් මේ ඒ ටික මේකෙන් තමයි අර මේවා කියන්නේ මේවා මාරු කරගන්න change කරගන්නේ අර වීඩියෝ එකක් ගද්දි footage එකක් හරි ආකාරයට ගන්න. overexpose warning කියන්නේ අර ඈත තියෙන ඒවා පොඩි warning එකක් දෙනවා රතු පාට කරලා ඉන්නේ එක දාගන්න නම් හොඳයි. මම මේක දාන්නේ නැහැ. මේ white balance auto white balance manual auto දෙන්නේ මෙතනින්. ඒ කියන්නේ පරිසරයේ තියෙන natural එක අඩු වැඩි කරන්න එතනින්. SD card එක දාගන්න ඕනේ මෙතෙන්ට. පස්සේ cache coding 256 2GB තමයි මේකේ memory එක තියලා තියෙන්නේ. ඒක වැඩි කරගන්න පුළුවන් ඔයාලා 6GB වගේ දාගන්න එක හොඳයි. හරි ඊට පස්සේ transmission එක තමයි ප්‍රධාන 2.4 GHz කියන්නේ. ඊට පස්සේ 5 to 8 එක තියෙනවා. ඊට පස්සේ dual band. ඔය දෙකම support කරන dual band තමයි drone එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක පැත්තට අනුව change වෙලා මේක මෙතෙන්ට එන්න පුළුවන්. මෙහෙම මාරු කරගන්න තමන්ගේ පැත්තට අනුව. හැබැයි ගොඩක් වෙලාවට හොඳ dual band තමයි. manual දැම්මොත් මෙතෙන්ට වැටෙනවා. මම auto දාන්නේ මේ ඒක අර මේ වෝන හන්දා auto දාලා dual band එක දාලා තිබ්බම ඊට පස්සේ ටික about එකේ තමයි මේ information ටික තියෙන්නේ. SN එක serial number එකේ file control එකේ SN එක ඒ ටික ඒකේ තියෙන්නේ. හරි okay. setting ටික ඒ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තමයි map එක තියෙන්නේ. ඒ කියන්නේ drone එක අපි යවන තැන එන්න එතන දැන් මේ මෙතන තියෙන තැන drone එක මෙතනින් පෙන්නනවා.
ඊට පස්සේ ට්‍රයි කරන ටික තමයි තියෙන්නේ. ෆලෝ මෝඩ් වලට දාන්න මෙන්න මෙතන. හරි ඕකේ. ඩ්‍රෝන් එක රිටර්න් ටු හෝම් කරගන්න අලුතෙන් ඩ්‍රෝන් එක අප්ඩේට් හෝම් පොයින්ට් දෙන්නනේ. මෙතන මට කරන්න නැහැ. මම කරලා තියෙන හන්දා ඔතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතන ඕකේ එක දෙන්න ඕනේ. එතෙන් දුන්නා තමයි හෝම් පොයින්ට් එක අප්ඩේට් වෙන්නේ. ඩ්‍රෝන් එක මම මෙතන කැන්සල් කරනවා. දැන් ඔන්න රිටර්න් හෝම් කරන්නේ මෙන්න මේ විදියට. return to home. ළඟම ඉන්න තැනින් කැරිකලා එනවා. ටික කළු ලේයර් green layer එකක් කරා තමයි drone එක මෙතෙන්ට return එන්න ගන්නෙ. හරි. ඉතින් කට් කරා. හරි. ඕකේ.